ඉතින් කොහොමද ගයිස් අපි අද යන්න කියලා හදන්නේ රිවර්ස්ටන් බයික් වල තමයි යන්න හිතන් ඉන්නේ. යාළුවෝ තුන් දෙනෙක් සහ මගින් සෙට් එයාලවත් අරගෙන අපි අද රිවර්ස්ටන් යන්න කියලා හදන්නේ. අද vlog එක රිවර්ස්ටන් යන එක. එහෙනම් අපි යමු. උදේ 6යි වෙලාව. කට්ටිය ඔක්කොම මගින් සෙට් වෙනවා. එහෙනම් අපි යමු. දිගටම රැඳින්න. පරණ යාළුවෙක් ඉන්නවා. යන්න යන්න ගවන. මේ ගයිස් අපි මේ රත්තර පාරේ ඉන්නේ. යෝ අද මේ ආව බඹර කිරියල්ල බලන්න. ඉතින් ගයිස් බඹර කිරියල්ල බලපන් යට ඉතින් ගයිස් අපි බඹර කිරියල්ල ඉන්නේ පිටතමක් view එකක් තියෙනවා guys එළුවරලක් ඉන්නවා ෆොටෝ එකක් ගමුද යන පාර මැද ඉන්නේ මේ දැන් හිටපන් හෙට යනවා නම් මේ කට්ටිය ඔක්කොම ඉන්නවා තුන් දෙනෙක් ඉන්නවා අද කතා මේ පාර දිගේ තව යන්න තියෙනවා දිගටම කතා කරලා මෙහාට ඉතින් මේ අපි ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ මේ පැත්තේ කියලා. ආයෙ පැත්තේ ලස්සන තැන් අපි පෙන්නන්න. කලින් දවසේ කියන්නේ. අපි ආව රිවර්ස්ටන් වලට. මෙතනින් ටිකට් එකක් එම අරගෙන උඩට යන්න ඕනේ. ටිකට් කවුන්ටර් ඉස්සරහා තියෙනවා. කවන්නේ ටිකට් තියෙනවා ගයිස්. මේ ගයිස් මේ පාර දිගේ ඉතින් උඩට පයින් තමයි යන්න ඕනේ. කිලෝමීටර්ස් ගාණක් තියනවා කියලා කිව්වා. අපි ඉතින් මේක උඩට යනවා බලන්න. ඒකට තමයි වෛරල් මෙහි දුලක් නෑ. හයි. හයි හයි. කොහොමද? මේ පාරේ යන ගමන් ඉන්නේ. ගැම්මක් තමයි. අපි මේ කැලයක් මැදින් මේ කෙටි පාරක් හොයාගෙන යනවා. අපි පාර හොයාගත්තා. යන ගමන් ඉන්නේ කොහෙන් එළියට මතුවෙයිද දන්නේ නැහැ. මේ ඉවරනකන් යනවා. වටේ ලස්සන view එකක් තියෙනවා. මේ තවුඩට යන්න ඕනේ. මෙන්න මේ පේන ටවර් එක ගාවට යන්න ඕනේ. පාර දිගේ යන්න තමයි. පාරක් තියෙනවා. මේකේ මෙන්න මෙතන උඩට යන්න පුළුවන්. මේ මම මේ බිමින් බැහැලා ඉන්නේ උඩට. මේ කට්ටිය ඉන්නවා ෂේප් එකේ. පරිස්සමින් යන්න ඕනේ හැබැයි. කොහොම පරිස්සමින් ඉමින් සීරුවේ යන්න ඕනේ. උඩට යන්න පුළුවන්. කේස් යන්න. යෝ ගයිස් හොඳට මුලක මේ
නම් පේනවා නියමයි මේ සුපිරිම පල්ල පේනවා සුපිරිම සුපිරි විවයි ගඩම උඩගත් තියෙනවා මේ නියමයි සුපිරි කපුල්ලක් මෙතන තියෙන පල්ලයි ඒ හින්දා නියමයි උඩ ඉන්නේ ගලක් උඩ සුපිරි මේ view එකක් තියෙනවා සුපිරිම ලස්සන පේනවා මේ මේ දන්නේ නැහැ හැබැයි ලොකු වැස්සක් එන්න යන්නේ guys පේනවා අහස බර වෙලා මෙතෙන් આવුත් සුපිරි ටික ගැම්මට එන්න තියෙන්නේ යන්නේ නියම හුලගක් තියෙනවා මෙතන මේ ලස්සන view point එකක් තියෙනවා සුපිරි ලස්සනක් තියෙනවා ඒක දෙකක් රටේ ඔක්කොම පේනවා එතෙන් වඩා අර අතන ගල උඩ සුපිරි වෙන්නේ බා එතන හොඳයි තමයි එතන ගල උඩ ඔක්කොම පේනවා අතන අපි ඉස්සලා නැගලා හිටපු තැන මෙතනත් ඉතින් මේ ස්ටේෂන් නැහැ මෙතනත් ඉතින් බලන්න පුළුවන් ඉතින් නගින්න බැරි කට්ටියට වගේ අපි කිලෝමීටර් 55ක් මේ වියදම් කරන් ඇවිල්ලා මෙන්න මේ ටවර් එක බලන්න තමයි ආවේ. කිලෝමීටර් 55ක් guys අපි පිටවල පතන යන්න කියලා හදන්නේ. ඉතින් guys මේ අපි පිටවල පතනට යනවා. පිටවල පතන පුංචි ලෝකාන්තේ බලන්න යනවා. ඉතින් මේ වෙලාව නම් 1:00ට විතර ඇති දැන් දවල් පතන පැත්ත ගිහිල්ලා. මේ පැත්තේ තියෙන ලස්සන තැන් ටික පෙන්නන්න. ගැම්මක් තමයි. මේ හරිය වටේත් මාරව ලස්සනයි. මේ මේකේ ඉන්න මොකද බං රළු ගල්පර මැඩියයි. ඔයා වගේ ඌව හොයාගෙන අපි යන්නේ. ඉන්දියාවේ ෆිල්ම් වල තියානේ. ඉතින් guys මේ රට 100ක් වගේ යන්න තියෙනවා. අද නම් ටිකක් මෙහි සෙනග කට්ටිය ගොඩක් වගේ ඇවිල්ලා ඉන්නවා පිටවල පතන යන්න. ඉතින් අවුලකුත් නැහැ ෂේප් එක යනකම්. පුංචි ලෝකාන්තේ බලන්න. එහෙමත් වෙනවද? කිරාඩ tu exala gani ඔය ගනින් බෝ වැහපන් හරිස්සමින් ඉතින් guys මේ හරිය බලන්න තියෙන ඒ ටික තමයි මේ පිටවල පතන එතකොට පුංචි ලෝකාන්තේ බලව ඒ ටික තමයි බලන්න තියෙන්නේ පිට තමයි අවුව නම් පට්ටම සැරයි මේ වෙලාව ගියද මම දෙකට විතර දෙන්නම් වෙලාව ලොකු වෙලාවක් ගියේ නැහැ පිටවල පතන නම් යන්න පොඩි දුරයි තියෙන්නේ දෙකමාරයිලු අඩේ කියන්නේ පැයක් ගිහිල්ලා නේ අඩේ පැයක් ගිහිල්ලා ඒ කියන්නේ අපි නොදැනුවත් පැයක් ගිහිල්ලා මේ දැන් ඉතින් පල්ලට ගිහිල්ලා නාන්න තැනක් හොයාගන්න ඕනේ ඊළඟට නියමිත මාර්ගයෙන් ගමන් කරන්න කියලා තියෙනවා ඉතින් මේ තියෙන නියමිත මාර්ගය ඉතින් අර ඉන්න ලංකාවේ මිනිස්සු ඉතින් මේ රට හදන්න පුළුවන්ද මං අහන්නේ වැඩක් නැහැ නේ කතා කරලා පොඩ්ඩක් වැස්සක් සෙට් වුණා මේ ඒ හින්දා අපි නැවැත්තුවා ආපහු බයික් එක දැන් පොඩ්ඩක් වැස්ස පායලා මාරම ලස්සනයි දැන් නම් දැන් අර රිවර්ස් ටර්න් වල මේ රිවර්ස් ටර්න් වයිබ් එක සිරාවටම දැනෙනවා මේ මාරම ලස්සනයි අපි පාරේ පොඩ්ඩක් නවත්තලා මාරම ලස්සන වයිබ් එකක් තියෙන මම අනිත් පැත්තේ කැමරාව හරවලා පෙන්නන්න මාරම ලස්සනයි මේ මීදුමෙන් වැහිලා මාරම ලස්සන වයිබ් එකක් තියෙන්නේ සුපිරි
ඔයාලට පේනවා ඇති මේ මාරම විදිහට ලස්සනට මේ මීදුම් මෙන් වැහිලා මේ හරිය මාරම ලස්සනයි. මාරම ගතියක් තියෙනවා. ගයිස් අපි නාන්න ආවා. පිටතම. මේ එතනින් නාන්නේ. මේ කට්ටිය ලස්සන දියපාරක් තියෙනවා. අපි මේ නාන්නයි කියලා තමයි දැන්. ඉතින් ගයිස් මේ අපි දැන් මෙතනින් නාලා කරලා යන්න කියලා හදන්නේ. දැන් ඉතින් ගෙදර තමයි යන්නේ. ඉතින් අද vlog එකෙන් අපි ගියා රිවර්ස්ටන් ගියා. ඊට පස්සේ ඒත් එක්ක මෙහා පැත්තේ තියෙන පිටවල පතනට ගියා. ඊට පස්සේ ඉතින් මෙතන නාන තැන. එච්චර තමයි ඉතින් මේ පැත්තේ පෙන්වන්න තියෙන්නේ. තව ඉතින් එහාට තියෙනවා ලස්සන තැන්. ඒ වුණාට ඉතින් එහෙට යන්න අද ටයිම් එකක් නැහැ. ඉතින් අපිට අද දැන් ආවෝ නුවර යන්න ඕනේ. ඒ නිසා ඉතින් තවත් vlog එකකින් හම්බ වෙන බලාපොරොත්තු වෙන හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. එහෙනම් හැමෝටම බයි බයි.